ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් 2026 T20 ලෝක කුසලානය ආරම්භ වුණා පසුගිය 7 වෙනිදා. මේ තරගයේ අවසන් වීමට නියමිත වෙලා තියෙන්නේ මාර්තු 8 වෙනිදා. ඒ කියන්නේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත වන්නේ මාර්තු 8 වන දින. ඉතින් ඒ අනුව 2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිරීමට නියමිත වෙලා තියෙන්නේ ගෲප් B යටතේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු පළමු තරගය පැවැත්වුණා ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගය පසුගිය පෙබරවාරි 8 වෙනිදා. ඉතින් මේ තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අයර්ලන්ත කණ්ඩායම පරදවා ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම පෙබරවාරි 12 වෙනි දින, ඒ කියන්නේ හෙට දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර දෙවන තරගය පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා මහනුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී. හෙට දහවල් 11ට පමණ තමයි මේ තරගය ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තුන්වන තරගය පැවැත්වෙනවා පෙබරවාරි 16 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර. පෙබරවාරි 19 වෙනිදා පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන 4 වන තරගය. ඉතින් මේ වෙද්දි වනිදු හසරංග ආබාධයකට ලක් වෙලා තියෙන නිසා වනිදු හසරංග වෙනුවට හෙට දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට දුෂාන් හේමන්ත සංචිතයට ඇතුළත් කරලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් අපි බලමු හෙට දිනේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන සුපිරි 11 දෙනා කවුද කියලා. ඒ අනුව පැතුම් නිශ්ශංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකින් ක්‍රීඩා කිරීමට නියමිත බවට තමයි මේ වෙද්දි වාර්තා වෙන්නේ. ඉතින් මේ 11 දෙනා ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම හෙට තරගය අපි ජයග්‍රහණය කරයිද නැත්ද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ තවත් විස්තර දැනගන්න අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී සුබ දවසක්.